හෙල්ලෝ ගයිස් ඉතින් අද බලමු කොහොඳ මෙන්න මේ වගේ මේජක් ක්‍රියට් කරගන්න කියලා. ඉතින් මේ වගේ මේජයක් ක්‍රියට් කරගන්න ලොකුලුක ෆෝර්න ස්මට ෆෝර්න මුල මේ වගේ මේජ ක්‍රියට් කරගන්න. තියන වීඩියක හැන කලින් මගේ චැනලට අලුත් කියන්න පහල තියෙන සබස්ක්‍රයිබ් බටන්න එක කලික් කරලා වෙල්ල එකන්නත් ඕල් ප්‍රස්කල්දය ගන්න. ඒනම් වැඩි කතා නැතුව අපි මෝදගෙනපු වීඩියකට. ඉතින් යාලුවනේ මේ මේජ ක්‍රේට් කරගන්න මෙ මේ පික්සට් ටයිප් එක ඩවලෝඩ් කරගන්නවා. ඉතින් පික්සට් ටයිප් එක ලින්කේම පහලින් දාලා තියන්න. ඉතින් ඒ ලින්කෙන් කියලා පුළුවන් ඔයාලට මේ පික්සට් ටයිප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි තියන්න මුලින්ම ඔයාලා පික්සට් ටයිප් එක ඕපන් කරගන්න. පික්සට් ටයිප් එක ඕපන් කරගත්තන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක පහලින් බලා ගන්න පුළුවන්. ඇඩ් ටෙක්ස්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට කැමති නේම් එක ලබා දෙන්න. ඉතින් මම මේ විදිහට ලවන් කියලා ටයිප් කරලා ටික් මාක් එක ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලා ලබා දුන්න නේම් එකට කැමති කලර් එකක් සහ ෆොන්ට් එකක් ඇඩ් කරගන්න. හරි තියන්න අපි දැන් බලමු මේ ටෙක්ස්ට් එක කොහොමද ෆොටෝ එකක් ඇඩ් කරගන්න කියලා. ඉතින් ඔන්න පහලින් බලා ගන්න පුළුවන් ඇඩ් ෆොටෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තා පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට කැමති ඕන ෆොටෝ එකක් සිලෙක්ට් කරන්න. ඉතින් ඕන ෆොටෝ එකක් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඇඩ් කියන එක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලා සිලෙක්ට් කරගත්ත ෆොටෝ එක මේ විදිහට අකුරු ගාඩට ලං කරන්න. ඉතින් අකුරු ගාඩට ලං කරාන් පස්සේ අපිට පහලින් බලා ගන්න පුළුවන් බ්ලෙන්ඩ් කියන ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාම පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් කියන ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර ෆොටෝ එක අර ඉමේජ් එකට ඇඩ් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අනිත් අකුරු වලට ඉමේජ් ඇඩ් කරන්නේ. ඉතින් මේ යාළුවන වෙනවා අනිත් අකුරු වලට ඉමේජ් ටික ඇඩ් කරලා බලමු. අපි දැන් බලමු හදාගත්තු ෆොටෝ එක කොහොමද සේව් කරගන්න කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක සේව් කරගන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න. ඒ වගේ වීඩියෝ ගැන අදහස් අපිට කමෙන්ට් කරන්න. වගේම යාළුවගේ channel එක තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා bell icon ඕල් ප්‍රෙස් කරලා තියාගන්න.